ආයිබෝවන් කුජ ග්‍රහයා කුම්භ රාශිගත වේ. ග්‍රහලෝව සෙම්පති සටනට එඩියට නිවේදනය කරන විශේෂයෙන්ම කතරගම දෙවිඳුන් නිවේදනය කරන මාස් මේ කුජ ග්‍රහය. යුදයේ සෙම්පතිය. ක්‍රිස්තු වර්ෂ 2026ක් හෝ පෙබරවාරි මාස 23 වෙනි දින පෙරවරු 11:50ට මකර රාශියේ උච්චත්වයෙන් ගෝචර චලිතයක් පවත්වාගෙන ගිහිල්ලා කුම්භ රාශියට ගෝචර චලිතයකින් දෙන්ට නැගතේ දෙවි තුන්වෙනි පාදයෙන් පිවිසෙනවා. ඉතින් මේ පිවිසීම විශේෂයෙන්ම කුජ සමරාශිගතව තමයි මේ කුම්භ රාශිය තුල පිවිසෙන්නේ. විශේෂයෙන්ම සෙනසුරුටගේ නිවස සෙනසුරුටයි කුම්භ රාශිය තුල තිර රාශිය තුල. ඉතින් මේ කුම්භ රාශිය තුල ගත කරන කාලය විශේෂයෙන්ම නැකත් වන කුම්භ රාශියට අයිති නැකත් වන කුජටම අයිති දෙනට නැකතේ පාද දෙකකත් රාහුට අයිති සියාවස නැකතේ පාද හතරකත් ගුරුට අයිති පුවකුටුප නැකතේ පාද තුනකත් ඉදිරියට මේ කුජ ගෝචර චලිතයකින් පවත්වාගෙන ගිහිල්ලා ක්‍රිස්තු වර්ෂ 2026 වූ අප්‍රේල් මාස 2 වෙනි දින ගුරුට අයිති මීන රාශියට ගෝචර චලිතයකින් පිවිසෙනවා. ඉතින් මේ සටනට යුද්ධයට ලේ ධාතුව නිවේදනය කරන මේ කුජ ග්‍රහය විශේෂයෙන්ම කන්ද කුමාර දෙවිඳුන් කතරගම දෙවිඳුන් නිවේදනය කරන විශේෂයෙන්ම කොළොන් උක්ෂය නිවේදනය කරන කොරල් පාෂාණය නිවේදනය කරන කුජ ඔබේ ලග්නයට කෙසේ ගෝචර ඵලයක් දෙයිද අපි ලග්නය විමසා දැනගන්න. මේෂ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි පළවෙනි රාශිය කුජම ලග්නාධිපතිත්වය දරන මේෂ රැසින් උපන් ඔබගේ කුජ පිවිසෙනේ සියලුම ලැබීම් පෙන්වන 11 වෙනිට. ඉතින් ඔබගේ ලග්නය සහ 8 වෙනි හිමිකාරීත්වය තමයි මේ කතානායක කුජ විසින් දරන්නේ. ඉතින් මේ කුජ පිවිසෙන මොහොතේ රවි, සිකුරු, බුධ, රාහු ගෝචර චලිතයක් පවත්වාගෙන යනවා. රහ ගොන්නක්ම 11 වෙනි තුල. ඉතින් මේ ඊටමත්ම යහපත් පිවිසීමක් හැටියටයි සමරාශිගතව මේ කුජගේ සංයෝගයත් එක්ක ග්‍රහ සංයෝග වීමෙන් ඔබට ලැබෙන්නේ. ඉතින් ඔබගේ රැකී රක්ෂාවල විශේෂ දියුණුවක් අත්පත් වෙනවා වෙනසක් වෙනවා වාසියක් ගේනවා හදිසි ධන ලාභ ලැබීමේ වාග්ය ඔබට ලැබෙනවා. ඉතින් ව්‍යාපාර කටයුතු කරන මේෂ ලග්නෙ මෙන්න ව්‍යාපාර කටයුතු වල වැඩි වාසි ලාභ ලබා ගන්න පුළුවන් ශක්තියක් බලයක් නිරන්තරයෙන්ම හැදෙන කාලයක්. ඉතින් ඔබ නව නිවාස ඉදිකිරීම වලට බලාපොරොත්තු වෙන හිටියනම් මේ කාලය තුළදී නිවාස ඉදිකිරීම කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන හිටියනම් යාන වාහන විකුණා ගැනීමට මිලදී ගැනීමට මේ කාලේ අති සාර්ථක ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. බලයක් ශක්තියක් ලැබෙන කාලයක්. ව්‍යාපාර වලින් ලාභ වාසි ලැබෙන කාලයක්. රැකී රක්ෂාවල දියුණුවක් අත්පත් වෙන කාලයක්. වැඩිමහල් සහෝදරයන්ගේ මිතුරියන්ගේ ඔබට උදව් උපකාර ලැබෙන ඔබ යම ආකර්ශනීය පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන කාලයක්. පිරිස් කළමනාකරණයේ දේශපාලන අංශයේ ටීම් වර්ක් කරන අයට අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන්. සමාජගත වෙලා වැඩ කටයුතු කරන අයට, හවුල් ව්‍යාපාර කටයුතු කරන අයට ඉතාමත්ම සුබ කාලයක්. ඉතින් විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන අධ්‍යාපන ක්‍රීඩා කටයුතු තරඟ විභාග කටයුතු වලින් ඔබට ජයග්‍රහණය හිමිවන ඉතාමත්ම සුබ කාලයක් මේෂ ලග්න හිමියන්ට. ඉතින් කතරගම දෙවිඳුන්ට පුද පූජා සත්කාර කිරීම නිරන්තරයෙන්ම කුසල කර්ම වල නිරත වීම විශේෂයෙන්ම රතු කොරල් වැනි මාණික්‍ය පළඳා ගැනීම කන්ද කුමාර වැනි යන්ත්‍ර අභිසම්විධාන වැනි යන්ත්‍ර පළඳා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. වෘෂභ ලග්නය විශ්ව කේන්ද්‍රයේහි දෙවෙනි රාශිය සිකුරු ලග්නාධිපතිත්වය දරන වෘෂභ රැසින් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු දසවැන්න තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ රවි රාහු බුධද දසවැන්න තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම රවි දිග්බල. ඉතින් මේ කුජ ග්‍රහය පිවිසීම සමරාශිගතව තමයි වෙන්නේ දසවැන්න. එයාද ඔබට යහපත් පිවිසීමක් ඔබේ ලග්නයෙන් 12 වෙනි සහ කාලත්‍ර ස්ථානයේ 7 වෙනි හිමිකාරීත්වය තමයි මේ රවි විසින් දරන්නේ. ඉතින් මේ පිවිසීම ඔබට ඉතාමත් යහපත් පිවිසීමක් හැටියටයි හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේ රැකී ආරක්ෂාවල ඉතාමත් දියුණුවක් අත්පත් වෙන කාලයක්. රැකී ආරක්ෂාවල වෙනසක් සිද්ධ වෙන කාලයක්. ඉතින් මේ කාලේ ඔබට යහපත් අයුරින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ ව්‍යාපාර කටයුතු කරන වෘෂභ ලග්නෙ මෙන්න ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි ලාභ ලබාගෙන ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන් බලයක් ශක්තියක් යොමු වෙන කාලයක්. ඉතින් ඔබ ඉදිකිරීම ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක් නම් ඒ කටයුතු වලින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙන කාලයක්. විදේශගත ව්‍යාපාර රැකී ආරක්ෂා කරන අයට අති සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ඔබ කලා අංශයේ කටයුතු කරන කෙනෙක් නම් ඔබේ කටයුතු ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු පිරිස් කළමනාකරණයේ නිරත වෙන අයට අති සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙන කාලයක්. ඉතින් තමන්ගේ නිවාස ඉදිකිරීම කටයුතු යාන වාහන මිලදී ගැනීම විකිණීම් කටයුතු වලට ඉතාමත් සුබ කාලයක්. අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු තරඟ විභාග කටයුතු වලින් ඔබට
ජයග්‍රහණයට ලැබෙන ඔබ යම් ප්‍රසිද්ධියකට පත් වෙන ඉතාමත්ම සුබ ග්‍රහ පිහිටීම් ඇති කාලයක්. මොකද කුජ රවි දෙන්නම දස වෙන්නේ හරි දික් බලයි. ඉතින් ඔබට යම් පාලන ශක්තියකුත් මේ කාලේ ඇති වෙන කාලයක්. හැබැයි උඹට යම් කේන්තියමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක පාලනය කරගෙන ඉවසීමෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන්ම කුසල කර්ම වල නිරත වීම, කතරගම දෙවියන්ට ලබා දෙන්නා වූ පුද පූජා සත්කාර කිරීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර පළඳා ගැනීම වගේ තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. මිථුන ලග්නය විශ්ව කේන්ද්‍රයේ තුන්වෙනි රාශියේ බුධ ලග්නාධිපතිත්වයේ දරන මිථුන රාශියෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයන් 9 වැන්න තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ රවි සිකුරු කුජ බුධ ගෝචර චලිතයෙන් පිවිසෙන මොහොතක්. විශේෂයෙන්ම ග්‍රහයෝ රාහු ඇතුළු ග්‍රහයන් 4 දෙනෙක් මේ 9 වැන්න තුල ගෝචර චලිතයෙන් පිවිසෙනවා. ඉතින් මේ පිවිසීම ඔබට මිථුන ලග්නමියන් වශයෙන් ඉතාමත් යහපත්. ජනවාරි මාසයේ ග්‍රහ ගොන්නක් 8 වෙනි තුල ගමන් කරමින් ඉඳලා ඔබට යම් මානසික වශයෙන් පීඩාකාරී තත්ත්ව තිබ්බ කාල දැන් සමතකරපත් වෙලා ඔබේ කටයුතු නැවත පටන් ගන්න ආයිත් අභිවෘද්ධියක් ඇති වෙන ආයි ඔබට ඉදිරියට යන්න පුළුවන් පරිසරයක් සැකසෙන කාලයක් කියවොත් විශේෂයෙන්ම නිවැරදි. ඉතින් මිථුන ලග්න හිමියන්ගේ 6 වෙනි සහ සියලුම ලැබීම් පෙන්වන 11 වෙනි හිමිකාරීත්වය තමයි මේ කතානායක කුජ විසින් දරන්නේ. ඉතින් ඔබට සියලුම යහපත් කාලයක් ලැබීම් ලැබෙන කාලයක් පෙර පින මතුවෙන කාලයක් කිව්වොත් නිවැරදි. ඉතින් විදේශගත වීම බලාපොරොත්තු වෙමින් හිටපු මිථුන ලග්න හිමියන්ට විදේශගත වීමට යම් වාග්යක් අවස්ථාවක් සැකසෙන කාලයක් පරිසරය විවෘත වෙන කාලයක්. ඉතින් උසස් අධ්‍යාපන කටයුතු වල නිරත මිථුන ලග්න හිමියන්ට අතිසාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් බලයක් ශක්තියක් මේ කාලය තුළ යොමු වෙන කාලයක්. ඉතින් ඒ වගේම පිනට දහමට දීමට දානමාන පුණ්‍ය කර්ම වල යෙදීමට ඔබ පෙළඹෙන කාලයක්. ඔබේ නැවතිලා තිබ්බ වැලක්විලා තිබ්බ බාධා වෙලා තිබ්බ වැඩ નિરાයාසයෙන්ම අලුතෙන් පටන් අරගෙන ඉදිරියට කරගෙන යන්න පුළුවන් විදිහට පාර කැපෙන කාලයක් කිව්වොත් මේ කාලේ නිවැරදි. ඉතින් ක්‍රීඩා කටයුතු තරඟ විභාග ඉගෙනීම් කටයුතු වලින් විශේෂම උසස් අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණය ලැබෙන කාලයක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු තරඟ විභාග කටයුතු වලින් පාවුන්ට ජයග්‍රහණ ලැබෙන විවාහ ජීවිතයේ සතුට සැපත වර්ධනය වෙන හවුල් ව්‍යාපාර කටයුතු වලින් පවා ලාභ ලැබෙන කාලයක් මේ කාලේ. ඉතින් හරිය ගුරුවරු මුණ ගැහෙන ඔබේ කටයුතු ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් බලයක් ශක්තියක් මිථුන ලග්න හිමියන්ට විශේෂයෙන් මේ ග්‍රහ ගොන්නත් එක්කම ලැබෙන කාල සීමාවක්. ඉතින් නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම, පින් දහම් කිරීම, ලේ දන් දීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර පළඳා ගැනීම වගේ තත්ත්වය වඩාත් යහපත් කරගන්න මිථුන ලග්න හිමියන්ට හැකියාවක් පවතී. කටක ලග්නය විශ්ව කේන්ද්‍රයේ 4 වෙනි රාශිය සඳු ලග්නාධිපතිත්වයේ දරන කටක රැසින් උපන් ඔබගේ කුජ ග්‍රහය පිවිසෙන ඔබගේ ලග්නයෙන් 8 වෙනිට. විශේෂයෙන් මේ කටක ලග්න හිමියන්ගේ යෝගකාරක ග්‍රහය සියලුම සුබ ඵල දෙන ග්‍රහය තමයි මේ කුජ ග්‍රහය. ඔබගේ කර්මස්ථානයේ වූ 10 වෙනි සහ පුත්‍රකාරක ස්ථානයේ වූ 5 වෙනි ත්‍රිකෝණ හිමිකාරීත්වය දරන මේ කුජ ඔබට යහපත් ඵල දෙන ග්‍රහයක්. නමුත් මේ කුජ පිවිසෙන්නේ 8 වෙනිට. මේ 8 වෙනිට පිවිසෙන මොහොතේ රාහු රවි විශේෂයෙන්ම බුධ සිකුරුද 8 වෙනි තුල ගෝචර චලිතයක් ග්‍රහ ගොන්නක් අටේ ගමන් කරන වෙලාවක. ඉතින් කටක ලග්න හිමියන්ට මිථුන ලග්න හිමියන්ට වගේ නෙමෙයි යම් පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් බාධා ස්වරූපයක් තියෙනවා මේ ග්‍රහයෝ 4 දෙනෙක්ම ගෝචර චලිතයකින් ගමන් කරද්දී විශේෂයෙන්ම. ඉතින් ඒ නිසා ඔබ හරි පරිස්සම් වෙන්න ඕන කාලයක්. යම් ආකාරයෙන් ඔබගේ රැකී ආරක්ෂාවල යම් පීඩාකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන් කාලයක්. මොකද මේ කාලය තුළදී යම් ඔබට කැපිලි ඇති වෙන්න පුළුවන් ආයතන ප්‍රධානීන් සමග ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හරි ඉවසීමෙන් කටයුතු කරගන්න තත්ත්වය යහපත් වෙන තුරා. ඉතින් ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාරවල පොඩ්ඩක් පස්සට යෑම, අලාභහානි නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඒ ගැන ඔබ දැනගෙන අවබෝධයෙන් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔබේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, තරඟ විභාග කටයුතු වල යම් බාධා වීමේ ස්වරූපයක් තියෙනවා. විශේෂයෙන්ම දරුවන් ගැන ඔබ අවධානයෙන් සිටිය යුතු කාලයක්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යම් ක්‍රීඩා කටයුතුන්ගේ කටයුතු වලට බාධා වීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අවබෝධයෙන්ම කටයුතු කරන විවාහ ජීවිතයේ සුළු සුළු ප්‍රශ්න මතුවෙන්න පුළුවන් කාලයක්. ඒ ගැන ගොඩක් අවබෝධයෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඒ නිසා ඉවසීම ප්‍රගුණ කළ යුතු කාලයක් මේ කාලේ. ඉතින් ඒ නිසා නිරන්තරයෙන්ම ඉවසීමෙන්ම කටයුතු කරගත්තොත් ඔබේ චරිතයට යම් හානි වෙන්න පුළුවන් කාලයක්. ඉතින් කාන්තාවන් පිරිමි පාර්ශවය නිසාද පිරිමි පාර්ශවයේ කාන්තා පාර්ශවය නිසා නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනද අවබෝධයෙන් දැනගෙන කටයුතු කරගත්තොත් යම් ආකාරයෙන් තත්ත්වය ඉවසීම ප්‍රගුණ කළොත් අවබෝධයෙන් ගියොත් ගමන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ කාලය තුල අර්ශස් වැනි රෝග ඇති අයට රෝග උස්සන්න වීම, ඇඟේ උෂ්ණ දාහගත ඇති වීම, ආමාශයගත ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනද අවබෝධයෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන් අවබෝධයෙන් ගියොත්. ඉතින් නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම, පින් දහම් කිරීම, විශේෂයෙන්ම අතපය අහිමි අයට බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම, ලේ දන් දීම, විශේෂයෙන්ම කන්ද කුමාර අභිසම්විධාන වැනි යන්ත්‍ර බලඳා ගැනීම මගින් තත්ත්වය යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. සිංහ ලග්නය විශ්ව කේන්ද්‍රයේ 5 වෙනි රාශියේ රවි ලග්නාධිපතිත්වයේ දරන
සිංහ රැසින් උපන් ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා ඇතුළු බුධ රාහු සිකුරු ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ කුජ ග්‍රහයද ඔබේ කාලශ්‍රී ස්ථාන වූ 7 වෙනිට ගෝචර චලිතයකින් පිවිසෙනවා. ඉතින් සිංහ ලග්නෙමියන්ගේ යෝගකාරක ග්‍රහය වෙන්නේ මේ කුජ ග්‍රහය. ඔබගේ සුඛස්ථාන වූ 4 වෙනි වූ කේන්ද්‍රස්ථානය සහ පූර්ව පුණ්‍ය ස්ථාන වූ 9 වෙනි ත්‍රිකෝණයේ හිමිකාරකත්වය දරනවා. ඒ වගේම තමයි සිංහ ලග්නෙමියන්ගේ බාධක ග්‍රහය වෙන්නේ මේ කුජ ග්‍රහය. ඉතින් මේ කුජ 7 වෙනිට පිවිසීම අනිත් ග්‍රහ ගොන්නත් එක්ක සමඵල උදා වෙන කාලයක්. ඉතින් මේ කාලය තුලදී ඔබ සමාජගත වෙලා වගේ වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඒ කටයුතු වලින් බාධා නැතුව ඔබට ඉදිරියට යන්න පුළුවන් නව ශක්තියක් ඇතිවන කාල සීමාවක් මේ කාලේ. ඉතින් දේශපාලන අංශයේ පිරිස් කළමනාකරණ අංශයේ කටයුතු කරන කෙනෙක් නම් ඔබේ කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන් බලයක් ශක්තියක් නිරන්තරයෙන්ම යොමු වෙන කාලයක්. ඉතින් විවාහ ජීවිතයේ යම් ගැටලුකාරී තත්ත්වයක් යම් තාක් දුරට මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි හානි වළක්වාගෙන ඉදිරියට යන්න පුළුවන් බවයි කියන්න තියෙන්නේ. දේපල සම්බන්ධ ඉඩකඩම් සම්බන්ධ කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඒ වගේම යාන වාහන මිලදී ගැනීම විකිණීම් කටයුතු කරන කෙනෙක් නම් ඔබේ කටයුතු සඵල වෙන කාලයක්. විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් හිටපු සිංහ ලග්නෙහිමියන්ට විදේශගත වීමට වාග්ය ලැබෙන කාලයක්. ඉතින් ඒ නිසා සමාජගත වීමේදී යම් ඔබේ කේන්තිය නිසා නොයෙක් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. තීන්දුව తీරන ගද්දී හරි ඉවසීමෙන් ඔබ කටයුතු කරගෙන ගියොත් ඔබේ කටයුතු සඵල කරගන්න පුළුවන් ශක්තියක් බලයක් නිරන්තරයෙන්ම ඇති වෙන කාලයක්. ඒ නිසා අවබෝධයෙන් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරගන්න. වකුගඩු ආශ්‍රිත යම් රෝග තත්ත්ව මතුවීමට ඉඩ ඇති කාලයක් මුත්‍රාශය සම්බන්ධ. ඉතින් ඒක ගැන අවබෝධයෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන්ම කුසලයේ නිරතව විවසීම ප්‍රගුණ කිරීම, ලේ දන් දීම, අතපය අහිමි අයට බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම, උදව් උපකාර කිරීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර බලදා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. කන්‍යා ලග්නය විශ්ව කේන්ද්‍රයේ 6 වෙනි රාශියේ බුධ ලග්නාධිපතිත්වයේ දරන කන්‍යා රැසින් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සිකුරු රාහු ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ කතානායක කුජ ග්‍රහයද ඔබගේ 6 වෙනි වූ සතුරු ස්ථානයේ රෝග ස්ථානයේ ගෝචරයෙන් පිවිසෙනවා. ඉතින් ඔබගේ ලග්නයෙන් 3 වෙනි වූ සහෝදර ස්ථානය සහ 8 වෙනි හිමිකාරීත්වය තමයි මේ කුජ විසින් දරන්නේ. මේ 6 වෙනිට කුජගේ සම්ප්‍රාප්තිය. පාපී ග්‍රහයක් වශයෙන් කුජගේ සම්ප්‍රාප්තිය යහපත්. ඉතින් රවිද 6 වෙනි ඉන්නවා. ඉතින් ඔබේ යම් සතුරු කරදර තත්ත්වයක් තිබ්බනම් ඒ සතුරු කරදර තත්ත්වයන් පහ වෙන කාල සීමාවක් මේ කාලේ. ඉතින් ඒ වගේම තමයි ඔබ යම් ණය වෙලා තිබ්බනම් මුදලක් ණය වෙලා තිබ්බනම් ඒ ණය ගෙවා ගන්න පුළුවන් ශක්තියක් බලයක් මේ කාලේ ඔබට ඇති වෙන කාලයක්, මුදල් පාවකට ලැබෙන කාලයක්. රැකී ආරක්ෂා වලට වෙනදරලා ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඔබ වෙහෙස මහන්සියලා වැඩ කරන කාලයක්. ඉතින් ඒ නිසා ඔබේ කටයුතු සඵල වෙන ව්‍යාපාරවල දියුණුවක් අත්පත් කරගන්න පුළුවන් ශක්තියක් බලයක් නිරන්තරයෙන් බාධා ආවත් ඉදිරියට යන්න පුළුවන් හයියක් බලයක් ඔබ නිතරම ජන්මයෙන් එන කාලයක් මේ කාලේ. ඉතින් ඒ කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් බලයක් පවතින කාලයක්. ඒ නිසා ඉතින් අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ක්‍රීඩා කටයුතු තරඟ විභාග කටයුතු සම්මුඛ පරීක්ෂණ වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු තරඟ විභාග කටයුතු වලින් ඔවුන්ට ජයග්‍රහණය හිමි වෙන කාල සීමාවක්. ඉතින් රැකී ආරක්ෂාවල දියුණුවක් උසස් වීම ව්‍යාපාර කටයුතු වල ලාභ වාසී ලැබෙන කාල සීමාවක් හැටියට මේ කාලය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා උනන්දුවෙන් උත්සාහයෙන් ඔබ කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන්. වෙනදාට වඩා ශක්තිමත් නැගී ඉන්න පුළුවන් කාල සීමාවක් සතුරන් පරාජයටපත් කරන තමන්ගේ අභියෝග ජය ගන්න පුළුවන් කාලයක් කන්‍යා ලග්න හිමියන්ට. බාධා වෙලා තිබ්බනම් වැඩක් ආයි ඉදිරියට කරගෙන යන්න පවත්වාගෙන යන්න අලුතින් පටන් ගන්න. පොඩක් ඔබ හිතා හිටියනම් දෙයක් කරන්න ඕනේ පස්සට ගිහිල්ලා තිබ්බනම් ආයි කරන්න අලුතෙන් පටන් ගන්න පරිසරය සැකසෙන කාල සීමාව. ඉතින් යටිබඩ ආශ්‍රිත රෝග, ගර්භාෂයගත ආශ්‍රිත උෂ්ණ රෝග ඇති වෙන්න පුළුවන්, ગેස්ට්‍රයිටිස් වගේ රෝග එන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරගන්න තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම, පින් දහම් කිරීම, දෙවියන්ට විශේෂයෙන්ම කතරගම දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර පළඳා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. තුලා ලග්නය විශ්ව කේන්ද්‍රයේ 7 වන රාශිය සිකුරු ලග්නාධිපතිත්වයේ දරන තුලා රැසින් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 5 වෙනි තුල බුධ රාහු රවිද ගෝචර චරිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ කතානායක කුජ ග්‍රහයා පිවිසෙන්නේ 5 වෙනි වූ පුත්‍රකාරක ස්ථානයට මෙසේ පිවිසෙනවා. ඉතින් මේ ඔබගේ ලග්නෙන් 2 වෙනි වූ කුටුම්බ ස්ථානය සහ 7 වෙනි වූ කාලත්‍රි ස්ථානයේ හිමිකාරීත්වය තමයි මේ කුජ විසින් දරන්නේ. ඉතින් සමරාශිගතව මේ කුජගේ පිවිසීම ඔබට යහපත් පිවිසීමක් අනිත් ග්‍රහ ගොන්නත් එක්ක ගත්තොත්. ඉතින් මේ කාලය තුලදී ක්‍රීඩා කටයුතු විශේෂයෙන්ම තරඟ විභාග, විවාද කටයුතු තරඟ කරලා දිනන දේවල් වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඉතින් මේ කාලය විශේෂයෙන්ම ඔබට යම් සාර්ථකත්වයක් පිළිඹු වෙන කාලයක්, අතීතයේ මුදල් ලැබෙන කාලයක්, යම් මුදලක් ඔබට ලැබෙන කාලයක්. ඉතින් ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වලින් වැඩි වාසි ලාභ ලැබෙන කාලයක්. ඒ වගේම රැකියාවේ දියුණුවීම්, උසස් වීම,
මේ කාලය තුළ ලැබෙන කාලයක්. ඉතින් විවාහ ජීවිතයේ සතුට සැපත ඇති වෙන කාලයක්. සමාජගත වෙලා වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබ දේශපාලන අංශයේ පිරිස් කළමනාකරණ අංශයේ කටයුතු කරන කෙනෙක් නම් ඔබේ කටයුතු අති සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් බලයක් ශක්තියක් නිරන්තරයෙන්ම ඇති වෙන කාලය. ඒ නිසා උනන්දුවෙන් උත්සාහයෙන් ඔබ කටයුතු කරන තත්ත්වය ගොඩක් යහපත් තත්ත්වයට හරව ගන්න පුළුවන් කාලයක්. ඉතින් මේ කාලය තුළදී නව ආදර සම්බන්ධතා ඇති වෙන කාලයක් විශේෂයෙන්ම ඒ වගේම ආදර සම්බන්ධතාවලදී යම් හිත් ගැටීම් ඇති වෙන්න පුළුවන් තමන්ගේ කේන්තිය නිසා. ඉතින් සාකරුව සාකාරී සම ආදරවන්තයෝ ආදරවන්තය සම කටයුතු කරද්දී හරි ඉවසීමෙන් කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ කාලය තුළ නිවාස ඉදිකිරීම යාන වාහන සම්බන්ධ කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඒ නිසා ඉතින් ඊටමත් शुभ කාලයක් මේ ග්‍රහ ගොන්නත් එක්ක පස්වැන්න තුළ ගමන් කිරීම. ඉතින් විශේෂයෙන්ම මේ කාලය තුළදී පපු ආශ්‍රිත උෂ්ණ දාහ ගති රෝග ગેස්ට්‍රයිටිස් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. ඉතින් නිරන්තරයෙන්ම කුසල කර්ම වල නිරත වීම, පින් දහම් කිරීම, කතරගම දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර පළඳා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. වෘශ්චික ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 8 වන රාශිය කුජ ලග්නාධිපතිත්වයේ දරන වෘශ්චික රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති සහ 6 වෙනි හිමිකාරීත්වය තමයි මේ කතානායක කුජ විසින් දරන්නේ. මේ කුජ පිවිසෙන්නේ ලග්නෙන් 4 වෙනිට. ඉතින් මේ පිවිසීම ඔබට ඉතාමත්ම යහපත් පිවිසීමක් හැටියටයි හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම සිකුරු බුධ රවි රාහු ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ තමයි 4 වෙනි තුලට මේ කුජ ග්‍රහය පිවිසෙන්නේ. ඉතින් මේ පිවිසීමත් එක්ක විශේෂයෙන්ම ඔබගේ දේපල සම්බන්ධ කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලය. ඔබ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, කළුගල් ආශ්‍රිත ව්‍යාපාර, මැණික් ආශ්‍රිත ව්‍යාපාර, වැලි ආශ්‍රිත ව්‍යාපාර, ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබේ කටයුතු සඵල වෙන කාලයක්. ඉතින් නිවසක් ඉදිකිරීම් කටයුතු කරන කෙනෙක් නම්, ගොඩනැගිලි ඉදි කරන කෙනෙක් නම් මේ කාලය තුල ඔබේ කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් බලයක් ශක්තියක් මේ කාලේ ඇති වෙන කාලයක්. ඉතින් මේ කාලේ ඔබට යහපත් විශේෂයෙන් ඔබේ රැකී ආරක්ෂාවල දියුණුවක් අත්පත් වෙන ව්‍යාපාර කටයුතු වල පවා ඔබට ජයග්‍රහණයක් අත්පත් වන කාල සීමාවක් හැටියට මේ කාලේ හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් විවාහ ජීවිතයේ සමාජගත වෙලා වැඩ කටයුතු කරන කවුල් ව්‍යාපාර කටයුතු කරන අයට පවා අති සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් ඉතාමත්ම යහපත් කාලයක්. ඉතින් මේ කාලය තුල ඔබට පපුව ආශ්‍රිත යම් සෙම් රෝග, පෙනහළු ආශ්‍රිත යම් රෝග තත්ත්ව මතුවීමට ඉඩ ඇති කාලයක්. ඉතින් ඒ ගැන අවබෝධයෙන් ඔබ කටයුතු කරගන්න විශේෂයෙන්ම කේන්තිය ටිකක් පාලනය කරගන්න ඕනේ. යම් කේන්ති යන ස්වභාවයක් ඔබට ඇති වෙන කාලයක්. ඉවසීමෙන් ඔබේ කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන් බවයි විශේෂයෙන්ම කීමට තියෙන. ඉතින් නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම, පින් දහම් කිරීම, ලේ දන් දීම, අතපය හැමියාට බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර පළඳා ගැනීම මගින් හරියාකාරව ඔබට තත්ත්වය යහපත් කර ගැනීමට විශේෂ හැකියාවක් පවතී. ධනු ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 9 වන රාශිය ගුරු ලග්නාධිපතිත්වයේ දරන ධනු රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය 7 වෙනි තුල වක්‍ර ස්වභාවයකින් ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ මේ කතානායක කුජ ග්‍රහය පිවිසෙන්නේ ලග්නයෙන් 3 වෙනිට. රවි බුධ රාහු සිකුරු 3 වෙනි තුල ගෝචර චලිතයක් පවත්වාගෙන යන මොහොතේ. ඉතින් ඔබගේ 5 වෙනි පුත්‍රකාරක ස්ථානය සහ ව්‍යයස්ථානිය 12 වෙනි හිමිකාරීත්වය දරාගෙන තමයි මේ 3 වෙනිට කුජ පිවිසෙන්නේ සම රාශිගතව. ඉතින් යහපත් පිවිසීමක් 3 වෙනි කුජට ඉතාමත්ම යහපත්. ඉතින් අනිත් ග්‍රහ ගොන්නත් එක්ක ගෝචර චලිතයත් එක්ක ඔබේ කටයුතු සඵල වෙන කාලයක්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. විදේශගත ව්‍යාපාර කටයුතු, අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර කටයුතු රැකී ආරක්ෂා කරන අයට අති සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙන කාලයක්. විශේෂයෙන්ම ඔබ ප්‍රින්ටිං අංශයේ විශේෂයෙන් මාධ්‍ය අංශයේ කටයුතු කරන කෙනෙක් නම්, අන්තර්ජාල ආශ්‍රිතව ව්‍යාපාර කරන කෙනෙක් නම් අති සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙන කාලයක්. විදේශගත සිදු වෙන්න පුළුවන්, පදිංචිය වෙනස් වෙන්න පුළුවන් යහපත් අයුරින්. ඉතින් රැකී ආරක්ෂාවල උසස් වීම ලැබෙනවා, ව්‍යාපාර කටයුතු වල දියුණු වීම ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට යම් පාලන ශක්තියක් ලැබෙන කාලයක්. ඔබ දේශපාලන අංශයේ පිරිස් කළමනාකරණ අංශයේ ටීම් වර්ක් කරන, පිරිසක් හසුරවාගෙන කටයුතු කරන ආයතන ප්‍රධානියෙක් යම් නිලතලදාරන පුද්ගලයන්ට ඉතාමත්ම හරි ආකාරයෙන් ඔබේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන ඉදිරියට යන්න පුළුවන් බලයක්, නායකත්ව ලක්ෂණ පහළ වෙන කාලයක්. ඉතින් විශේෂයෙන් මේ කාලය තුළදී බාල සහෝදරින් සමග යම් හිත රිදීම් ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හරි ඉවසීමෙන් බුද්ධිමත්ව ඔබ කටයුතු කරගත්තොත් තත්ත්වය වඩාත් යහපත් කරගන්න පුළුවන්. කවුල් ව්‍යාපාර, සමාජගත වීම, විවාහ ජීවිතේ සතුට සැපත වර්ධනය වෙන අධ්‍යාපන කටයුතු පවා ඉතාමත්ම හොඳින්ම කරගන්න පුළුවන් බලයක් ශක්තියක් ඇති කාලයක්. ඉතින් බෙල්ල ආශ්‍රිත, උරහිස් ආශ්‍රිත යම් රෝග තත්ත්ව මතුවෙන්න පුළුවන්. ඒ ගැන දැනගෙන කටයුතු කරන්න. නිරන්තරයෙන් කුසලයේ නිරත වීම, කතරගම දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම, ලේ දන් දීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර බලදා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට හැකියාවක් පවතී. මකර ලග්නය විශ්ව කේන්ද්‍රයේහි 10 වන රාශිය සෙනසුරු ලග්නාධිපතිත්වයේ දාලා මකර රැසින් උපන්න ඔබගේ ලග්නාධිපති සෙනසුරු 3 වෙනි මීන රාශිය තුල ගෝචර චරිතයක් පවත්වාගෙන යද්දී මේ කතානායක කුජ ග්‍රහය පිවිසෙන්නේ ලග්නයෙන් දෙවැන්න කුටුම්බ ස්ථානයේ. ඉතින්
රවි බුදු සිකුරු රාහු ගෝචර චරිතයක් පවත්වාගෙන යද්දී ඔබගේ සුඛස්ථානයේ 4 වෙනි සහ කේන්ද්‍රස්ථානයේ සියලුම ලැබීම් පෙනෙන 11 වෙනි හිමිකාරීත්වය තමයි මේ කුජ විසින් දරන්නේ. ඉතින් දෙවැන්නට සමරාශිගතව පිවිසෙන මොහොතේ අනිත් ග්‍රහ ගොන්නත් එක්ක ගත්තාම ඔබට ඉතාමත් යහපත් පිවිසීමක් හදිසි ධනලාභ ඔබට ලැබෙන කාලයක් මකර ලග්න හිමියන්. ඉතින් ඒ වගේම තමයි ටියුෂන් ගුරු ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට අතිසාර්ථකයි, මාධ්‍යාංශයේ කටයුතු කරන බ්‍රෝකර් වරුන්ට, නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට අතිසාර්ථක කාලයක් තරඟ දිනන්න පුළුවන් කාලයක්. නීතිමය වශයෙන් උත් ජයග්‍රහණය කරන්න පුළුවන්. යම් පීඩාකාරී තත්ත්ව නඩු කටයුතු තිබ්බනම් ඔබට නඩු වලින් නිදහස් වෙලා නීතිමය සරණක් ලැබෙන කාලයක්. අතින් මුදලක් ලැබෙන කාලයක්, ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ වාසි ලැබෙන කාලයක්, රැකී ආරක්ෂා දියුණු වෙන කාලයක්. තමන්ගේ දේපලකින් යම් මුදලක් ඔබට ලැබෙන කාලයක්. ඉඩමකින් හෝ වේවා, යාන වාහනයකින් හෝ ඔබ පොඩ්ඩක් විකුණ ගන්න බැරුව මොනවා හරි විකුණන්න බලාපොරොත්තු වෙන මේ කාලේ ඉඩම් විකිනෙන යාන වාහන විකිනෙන කාලයක් ඉතින් ඔබට. ඔබේ කටයුතු සඵල කරගෙන ඉදිරියට යන්න පුළුවන් මහා ශක්තියක් ඇදෙන කාලයක්. ඉතින් අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, තරඟ විභාග කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඒ වගේම තමයි ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන, පිරිස් කළමනාකරණයේ කටයුතු කරන අයට අතිසාර්ථක ප්‍රතිඵල අත්පත් වන කාලයක්. ඉතින් මේ කාලේ ඔබට ඉතාමත්ම යහපත් බවයි විශේෂයෙන් මකර ලග්න හිමියන් වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් උගුර ආශ්‍රිත සෙම් රෝග ඇදීමට ඉඩ ඇති කාලයක්, ඇස් ආශ්‍රිත උෂ්ණ දාහ ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරගන්න, තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. නිරන්තරයෙන්ම කුසලයේ නිරත වීම, පින් දහම් කිරීම, කතරගම දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර පළඳා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. කුම්භ ලග්නය විශ්ව කේන්ද්‍රයේ 11 වන රාශිය, කතානායක රාශිය, කුජ ග්‍රහය සම්ප්‍රාප්ත වෙන රාශිය. ඉතින් සෙනසුරු ලග්නාධිපතිය වෙලා දෙවැන්න කුටුම්බස්ථානයේ මීන රාශියේ ඉන්නවා. ඉතින් ලග්නයට තමයි මේ කුජ එන්නේ. එන වෙලාවේ රවි, බුධ, සිකුරු, රාහු ගෝචරයක් පවත්වාගෙන යනවා. ඉතින් ලග්නයෙන් 3 වෙනි වික්‍රමස්ථානයේ සහ කර්මස්ථානයේ වූ 10 වෙනි හිමිකාරීත්වය තමයි කුම්භ ලග්න හිමියන්ගේ මේ කුජට හිමිකාරීත්වය තියෙන්නේ. ඉතින් ලග්නගතව පිවිසීම ඔබට යහපත්. මොකද ඔබට යම් නීතිමය කරදර 12 වෙනි යම් පීඩාකාරී තත්ත්වයක් ගිය මාසේ තිබ්බ කාලයක්. මොකද ග්‍රහ ගොන්නක් 12 වෙනි ගෝචරයක් පවත්වාගෙන තමයි ලග්නෙට ඇවිල්ලා මේ කුජත් දැන් එන්නේ. ඉතින් ඔබට යහපත්. යම් නීතිමය කරදර ගැටලුකාරී තත්ත්ව කාලයක් තිබ්බනම් ඒවා වැළකීලා ඔබේ කටයුතු සඵල කරගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක්, බලයක්, යම් මානසික වශයෙන් ප්‍රවර්ධනයක්, පීඩාකාරී තත්ත්වයෙන් මිදලා පොඩි ගැම්මක් ඇති වෙන කාලයක්. ඉතින් මේ කාලේ හොඳ කාලයක්, විශේෂයෙන් පාලන ශක්තිය ලැබෙන කාලයක්. විශේෂයෙන්ම දේශපාලනයේ පිරිස් කළමනාකරණයේ නායකත්ව ලක්ෂගෙන කටයුතු කරන ආයතන ප්‍රධානීක් නම් ඔබේ කටයුතු සඵල වෙන කාලයක්. ඉතින් රැකී ආරක්ෂාවල දියුණුවක්, උසස් වීමක් ලැබෙන කාලයක්. ඒ වගේම රැකී ආරක්ෂාවල යම් බාධා වීම් තිබ්බනම් මේ කාලය තුලේ බාධා ඉවත් වෙන කාලයක්. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාරවල යම් බාධා ස්වරූපයක් තිබ්බනම් මේ කාලය තුලදී බාධා ස්වරූපයෙන් මිදලා ආයෙත් අලුතෙන් පටන් අරගන්න, අලුත් සිතුවිලි පහළ වෙන මාර්ග සැකසෙන කාලයක්. ඉතින් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරගන්න, කටයුතු සඵල වෙන කාලයක්. ඉතින් අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, තරඟ විභාග කටයුතු වලින් පවා ඔබට ජයග්‍රහණය ලැබෙන, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු වලින් පවා උන්ට පවා ජයග්‍රහණය ලැබෙන කාලයක්. ඉතින් මේ කාලය තුලදී කරන කියන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට බලයක්, ශක්තියක් නිරන්තරයෙන්ම ඇති වෙන කාලයක්. කිස ආශ්‍රිත පීනස් රෝග, උෂ්ණ දාහ ගතිය ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරගන්න. කතරගම දෙවියන්ට පුද පූජා සත්කාර කිරීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර පළදා ගැනීම, ලේ දන් දීම, අසරණ අයට, අතපය අහිමි අයට බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම වැනි උදව් උපකාර කිරීම මගින් තත්ත්වය වඩාත් යහපත් කරගන්න ඔබට විශේෂ හැකියාවක් පවතී. මීන ලග්නය විශ්ව කේන්ද්‍රයේ අවසාන රාශිය ගුරු ලග්නාධිපතිත්වයේ දරන මීන ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති ගුරු 4 වෙනි තුර වක්‍ර ස්වභාවයකින් ඉන්න වෙලාවේ මේ කුජ ග්‍රහය පිවිසෙන්නේ ඔබගේ ලග්නයෙන් 12 වෙනිට. ඉතින් ඔබගේ දෙවැන්න සහ කුටුම්බස්ථානයේ වූ දෙවැන්න සහ පූර්ව පුණ්‍යස්ථානයේ වූ 9 වෙනි හිමිකාර්යය තමයි මේ කුජ විසින් දරන. ඉතින් කුජ එන වෙලාවේ බුධ, සිකුරු, රාහු, රවි ගෝචර චලිතයකුත් පටන් අරගෙන තමයි මේ ඉන්නේ 12 වෙනි. ඉතින් මීන ලග්න හිමියන්ට නම් තරම් යහපත් තත්ත්වයක් නෙමෙයි. ආර්ථික වශයෙන් පීඩාවටපත් වෙන්න පුළුවන්. මුදල් වියපැහැදම් කිරීමේදී දෙතුන් වතාවක් විතර හරි පරිස්සමෙන් කරන්න. රැකී ආරක්ෂාවල යම් බාධා වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු කරන මීන ලග්න හිමියන් වුණත් හරි පරිස්සමෙන් කරන්න. හැබැයි ඔබට විදේශ ගමන් යන්න තියෙනවා. විදේශ රැකියාවට යද්දී වෙන තැන් වලට සල්ලි මුදල් දීලා අහු වෙන්න පුළුවන් කාලයක්, රැවටීමට බලක් වෙන්න පුළුවන් කාලයක්. මේ කාලය තුල හරි පරිස්සමෙන් ඔබේ කටයුතු කරගත්තොත් ඇතිවිය හැකි ප්‍රශ්න ගොඩක් දුරට වළක්වාගෙන ඉදිරියට යන්න පුළුවන් බවයි කියන්න තියෙනවා. ඉතින් විවාහ ජීවිතයේ සුළු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම්, සමාජගත වෙලා දේශපාලන සේවය කටයුතු කරන කෙනෙක් නම් ඔබට ඔබේ කටයුතු වල යම් බාධා වෙන්න පුළුවන්. ඔබේ චරිතයට කැල්ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධයෙන්ම ඔබ කටයුතු කරගත යුතු කාලයක්. ඒ නිසා නීතිමය කරදර වලට ඔබ ලක් වෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඔබ ලිපි ලේඛනාශ්‍රිත අත්සන් කිරීම, මුදල් මත ඇපවීම, බැංකු ලෝන් වලට, ෆිනෑන්ස් වලට අත්සන් කරන්න ගිහලා නිකන් අමාරු වැටෙන්න පුළුවන් කාලයක්. ඉතින් හොඳට හොයලා බලලා හදිසි තීරණ ගන්න නැතුව හොඳට හිතලා බලලා තීරණ ගන්න ඇතිවිය හැකි හානි වලින් වළකින්න. ඒ වගේම ඔබ රියපදවන කෙනෙක් නම්
නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන් බැවින් නීති ගරුකෝරිය පැදවීම කරන්න ඇති වී හැකි ප්‍රශ්න වළක්වා ගන්න. හදිසි වැටීම් තැලීම් තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සමෙන් බුද්ධිමත්ව කටයුතු කරගත්තොත් තත්ත්වය යහපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැනගෙන නිරන්තරයෙන් කුසල කර්ම වීම, උපේක්ෂා ඉවසීමෙන් කටයුතු කිරීම, ලේදන් දීම, නොයෙකුත් ආකාරයේ කුසල කර්ම කිරීම, කන්ද කුමාර වැනි යන්ත්‍ර පලදා ගැනීම මගින් තත්ත්වය වඩාත් යහපත් කර ගැනීමට ඔබට හැකියාවක් පවතී. කුජ ග්‍රහයා කුම්භ රාශිගත වීම පිළිබඳව ලග්නයෙන් ලග්නයට පලාඵල කතනයක් ගෙනෙන ලදී. මේ ගෙනෙන ලද පලාඵල කතනයන් සමස්ත ගෝචර පලාඵල කතනයක් බව සලකන. මොකද ඔබේ ජන්ම කේන්ද්‍ර සටහනේ කුජක තැන්පත් වීම, කුජගේ ඉන්න නැකත රාශිය අනුව ඔබ ගත කරන මහදසාව, අන්තර්දසාව, විදසාව අනුව ගත කරන ඒ රාෂ්ටක තත්ත්ව මත වෙනස් විය හැකි බැවින් මේ ගෙනෙන ලද පලාඵලය සමස්ත ගෝචර පලාඵල කතනයක් බව සලකනවා.